ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම නිසා මේ කතාවේ අවසන් කොටසේ මොකද උනේ කියලා අපි බලමු. අවසන් කොටසේදී වෙන්නේ මේ වගේ සිදුවීමක්. රාධිකා වගේම අහන සුශාන්තව බේරගන්න ශිව දෙවියන් ඉදිරියේ පූජාවක් තියෙනවා. මේ වෙලාවේ ගුප්ත නාග මන්දිරයේදී සුශාන්තගේ පවුලේ අයත් බලන් ඉන්නවා. ඒ වගේම මෙතන පාෂා වගේම එයාගේ කට්ටිය පාරමිත්ලා මේ හැමෝම ඉන්නවා. මේ වෙලාවේ ශිවලිංගෙන් විශාල රස්නයක් එනවා. රාධිකාට රස්නේ දරා ගන්න බැරුව තාඩියක් දානවා. ඊළඟට ශිව දේවාලේ ඇතුළට හිම වැටෙනවා. ඊළඟට ශිව දේවාලේ ඇතුළට නාගයෙක් එනවා. ඒ තමයි විශාකා. විශාක එන්නේ අනන්තයි රාධිකයි මේ කරන දේ නවත්තන්න. විශාක නාගයෙක් වෙලා මෙයාලට පහර දෙන්න යද්දී බර්ණි වගේම ප්‍රථම ඇවිත් විශාකව අල්ල ගන්නවා. මේ දෙකොල්ල පහර දෙනවා. කොහොම හරි විශාකගේ පහර දීමෙන් බර්ණි වගේම ප්‍රථම අවසන් ගමන් යනවා. ප්‍රථම්ගේ වගේම බර්ණිගේ ආත්ම අහසට යනවා. ඊළඟට විශාකට මතක් වෙන්නේ රාධිකා නාගමාණික්කේ දීපු එක. ඊළඟට විශාක ගුප්ත නාග මන්දිරයට ගිහින් සුශාන්තගේ පිළිමෙන් අල්ලට නාගමාණික්කේ තියෙනවා. මේ වෙලාවේ පාෂාගේ ගල් ගැහුණු කකුල් වගේම සුශාන්තත් මතුවෙනවා. ඊළඟට සුශාන්ත එළියට ඇවිත් එරුල් ඒ කියන්නේ පාෂාව අදා ගන්නවා. ඊළඟට විශාක ආර්යමන්ව අල්ලගෙන ආර්යමන්ට දෂ්ට කරනවා. මේක අහනට දැනුණත් එයාගේ පූජාව ඉවර වෙනකන් නැගිටින්නේ නැහැ. පූජාව ඉවර වුණ ගමන් අහන දුවගෙන එන්නේ ආර්යමන් ළඟට. මේ වෙනකොට ආර්යමන් නිල් වෙලා ඉන්නේ. අහන හොඳටම අඬනවා. ඊළඟට අනන්ත ආර්යමන්ගේ විෂ උරා බොනවා. මේ වෙලාවේ ආර්යමන්ට සිහිය එනවා. ඊළඟට අහන නාගයෙක් වෙලා විශාකට පහර දෙනවා. ඔන්න මේ වෙලාවේ ආර්යමන් අහන නාගයෙක් කියන ඇත්ත දැනගන්නවා. අහනගේ පහර දීමෙන් විශාක බිමට වැටෙනවා. ඊළඟට අහන ආර්යමන් ළඟට ඇවිත් අහන වෙස්මාරු කරන නාග කන්‍යාවියක් කියන ඇත්ත පිළිගෙන එයාගේ පවුලේ අයට උනතේ පරමිත්ලා පවුලේ අයට කරපු දේ කියනවා. ඊළඟට රාධිකා කියලා කතා කරගෙන රාධිකා ඉන්න පැත්තට යන්නේ රාධිකාගේ වගේම අහනගේ අම්මා ප්‍රගති. මේ වෙලාවේ අහන අම්මා කියලා කියද්දී ආර්යමනුත් ඒ දිහා බලනවා. පරමිත් කියන්නේ මේ නාග කන්‍යාවියගේ අම්මා කියලා. රවිෂ් කියන්නේ ආනගේ අම්මා නම් ඇයි එයා රාධිකා ළඟට ගියේ කියලා. පුරව් කියන්නේ ප්‍රගති කියන්නේ රාධිකාගේ අම්මා කියලා. ආර්යමන් අහන්නේ රාධිකත් නාග කන්‍යාවියක්ද කියලා. එතකොට අහනගේ සහෝදරි රාධිකාද කියලා. පාෂා කියන්නේ රාධිකා කියන්නේ නාග කන්‍යාවියක් නෙවෙයි මකරෙක් කියලා. ඊළඟට රාධිකා මකරෙක් වුණ විදිය පාෂා කියනවා. ප්‍රගති රාධිකාට කතා කරත් රාධිකාගේ පූජාව ඉවර වෙනකන් රාධිකා කතා කරන්නේ නැහැ. ප්‍රගති කතා කරද්දී රාධිකාට කඳුළුත් වැටෙනවා. ඊළඟට රාධිකා පූජාව ඉවර වෙලා ඇස් අරිනවා. රාධිකා ප්‍රගති ළඟට යද්දී විශාක නාගයෙක් වෙලා පහර දෙන්න යනවා. මේ වෙලාවේ රාධිකා මකරෙක් වෙනවා. දෙන්න රණ්ඩු වෙනවා. මේ වෙලාවේ රාධිකාගේ ඔළුව වැදිලා බිමට වැටෙනවා. රාධිකාට සිහිය නැහැ. පුරව් ඒක දැකලා ඇතුළට යන්න හදද්දී පුරව් එකපාරම සිහිය නැතුව බිමට වැටෙනවා. ඊළඟට ප්‍රගති විශාක එක්ක සටන් කරනවා. දෙන්නම නාගයින් වෙලා සටන් කරනවා. ප්‍රගති එකපාරම බිමට වැටෙනවා. ළඟට එන විශාක කියන්නේ මගෙත් එක්ක සටන් කරන්න බෑ කියලා. ප්‍රගති මට අනන්ත වංශයේ ශක්තියක් තියෙනවා කියලා විශාකට පහර දෙනවා. ඊළඟට පරමීත්, බල්ජීත්, රවීෂ් පුරව නැගිටවන්න යනවා. ඊළඟට පාෂා සුශාන්තගෙන් අහන්නේ විශාක ඔයාට නාගමාණික්කය දුන්නද කියලා. සුශාන්ත ඔව් කියලා කිව්වහම අපිට වැඩක් කරන්න තියෙනවා කියලා පාෂා සුශාන්තවත් එක්කරගෙන යනවා. මේක දකින ආන හිතන්නේ පාෂා තව මොකක් හරි අලුත් දෙයක් කරන්න යනවා ඇත්තේ කියලා. ඊළඟට පරමිත් පාෂාට කියන්නේ මමත් ඔයාලත් එක්ක පාෂා ඉක්මනින්ම වාහනය අරන් එතනින් යනවා. අහන නාගයෙක් වෙලා
සුශාන්තව අල්ල ගන්නවා. ඊළඟට පාෂා යන්නේ කන්දක් මුදුනට. අහන සුශාන්තට බනිනවා හැම දෙයකටම වග කියන්න ඕනි ඔයා තවමත් පාෂට උදව් වෙනවද? එකපාරක් නාගමාණික්කය හොරකම් කරන්න ගිහින් ගලක් වුණා. ඒකෙන් මුළු පවුලටම ශාප වුණා. මමත් ඔයාගෙන් උපදින්න ඉඳලා අන්තිමට මගේ අම්මා වෙන්න උනේ ප්‍රගතිට. ඒකෙන් එයාට ජීවිතේ නැති වුණා. රාධිකා ප්‍රගතිට වෛර කරන්න පටන් ගත්තා. ඒකෙන් රාධිකා මටත් වෛර කරා කියලා අහන කියනවා. අහන කියන්නේ තමුන් නිසා රාධිකා මකරෙක් වුණා. දැන්වත් කියන්න පාෂා ගියේ කොහෙටද කියලා. ඊළඟට පාෂා කන්ද මුදුනේ ඉන්නවා. සුශාන්ත කියන්නේ පාෂා කරන්න යන දේ ගැන මම කීයටවත් කියන්නේ නැහැ කියලා. මම ආදරය කරපු එක වැරද්දක්ද කියලා අහනවා. අහන කියන්නේ ආදරය කරන එකේ වැරද්දක් නැහැ. ඒ මුවාවෙන් යුතුයකම පාවා දෙන එක වැරදි. ආදරේ මුවාවෙන් නාගමාණික්කය හොරකම් කරන්න ගියා. ඒක වැරදි. ඒක මහා පාපයක් කියලා. ඊළඟට අහන සුශාන්තව අල්ලන් ඉන්නවා. රවීෂ් පරමිට්ට පෙන්නනවා. පරමිත් කියන්නේ අහනට පහර දීලා පාෂාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බේරගමු කියලා. ඊළඟට මෙයාලා ආනගේ නැට්ටට පොළු වලින් ගහනවා. ඊළඟට අහන පරමිත්ලව නැට්ටෙන් තල්ලු කරනවා. මේ අතරේ ප්‍රගති වගේම විශාඛ තාමත් සටන් කරනවා. ඊළඟට අහන බල්ජීත්ව අල්ලගෙන බල්ජීත් අහනගේ පවුලේ අයට කරපු දේ ගැන කියලා බිමට ගහනවා. මේ වෙලාවේ බල්ජීත්ගේ ඔළුව වැදිලා බල්ජීත්ගේ කතාව අවසන් වෙනවා. ඊළඟට පරමිත් අහනට අනින්න පිහියක් අරන් එනවා. මෙතෙන්ට ආර්යමන් ඇවිත් පරමිත්ව තල්ලු කරනවා. පරමිත් ආර්යමන්ට කියන්නේ අපිට විරුද්ධව ගිය තමුන්ගේ තාත්තවත් මම මැරුවා. දැන් තමුන්වත් ඉවරයක් කරනවා කියලා. ආර්යමන් කියන්නේ මගේ තාත්තව ඉවරයක් කරලා තමුන් ජයග්‍රහණය කරා නෙමෙයි තමුන්ගේ විනාශය ආරම්භ වුණා කියලා. ඊළඟට අහන පරමිත්ගේ අතේ තියෙන පිහිය විසික් කරලා පරමිත්ව අල්ල ගන්නවා. ආර්යමන්ගේ තාත්තයි මගේ පවුලේ අය විනාශ කරාට තමුන්ව ඉවරයක් කරනවා කියලා පරමිත්ව උඩට උස්සලා බිම දානවා. ඊළඟට පරමිත්ව ආපහු උඩට උස්සලා කම්බි උඩට අතාරිනවා. මේකෙන් පරමිත්ගේ ජීවිතයත් අවසන් වෙනවා. ඊළඟට අහන රවීෂ්ව අල්ල ගන්නවා. රවීෂ් කියන්නේ ඔයාට මාව ඉවරයක් කරන්න බෑ. ඔයාගේ නංගිට උන පොරොන්දුව මතකද කියලා. කලින් දවසක රවීෂ්ව විනාශ කරන්න යද්දී කලින් අනන්ත අහනට කියලා තියෙනවා ඔයාගේ නංගිට පොඩ්ඩක් හරි ආදරේ නම් රවීෂ්ව ඉවරයක් කරන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ අහන කියන්නේ මගේ නංගිට තේරෙයි තමුන්ව ඉවරයක් කරපුවාම ඒක කොච්චර හොඳද කියලා. මගේ මුළු පවුලම තමුන්ලා එකතු වෙලා විනාශ කරා. තමුන්ගේ නූපන් දරුවවත් තමුන්ව ඉවරයක් කරා කියලා රවීෂ්ව උඩට උස්සලා බිමට දානවා. ඊළඟට යකඩ කරත්තයක් රවීෂ්ගේ ඇඟට දාලා රවීෂ්ගේ ජීවිතයත් අවසන් කරනවා. ඊළඟට අහන ආර්යමන්ට කියන්නේ මගේ පරිගැනීම සම්පූර්ණයි. ඒත් මගේ සටන තාම ඉතුරුයි කියලා. චංගිස්තාන් ඉවරයක් කරලා නාගමාණික්කය වගේම රාධිකාව ආපහු ගන්න ඕනි කියලා. ඊළඟට පාෂා පහළ බලාගෙන කියන්නේ නැගිටින්න ඔයාට අවදි වෙන්න කාලය හරි. මේ වෙලාවේ පාෂාට මතක් වෙන්නේ රාධිකා මොනවා හරි දෙයක් බෝතලයක දාලා දීපු විදිහ. ඉතින් ඒක පාෂා මකරගේ ඇඟ උඩට දානවා. ඊළඟට පාෂා නාගමාණික්කය අරන් පාෂා නාගමාණික්කයේ එළිය මකරගේ ඇඟට වදින්න සලස්වනවා. ඔන්න ඊළඟට නාගමාණික්කය උඩට විසි වෙලා පා වෙලා යනවා. පාෂා කෑ ගහනවා නාගමාණික්කය කොහෙද? ඒකට මොකද උනේ? එහෙම වෙන්න බෑ කියලා. ඊළඟට නාගමාණික්කය කෙලින්ම ගිහින් ශිව දේවාලේ ශිව ප්‍රතිමාව ළඟ තැන්පත් වෙනවා. සුශාන්ත කලබල වෙනවා නාගමාණික්කය මෙතෙන්ට ආවේ කොහමද කියලා. ප්‍රගති ශිවලිංගය වඳිනවා. ඊළඟට පාෂා අවුලෙන් එතනින් යනවා. ආනගේ ආච්චි කියන්නේ පැය 12ක් ගිහින් තියෙන්නේ ශිව තාණ්ඩව නටන්න ඕනි කියලා. ඊළඟට ආන අම්මා කියලා ප්‍රගතිට කතා කරනවා. ප්‍රගති ළඟට ඇවිත් අනන්තව බදා ගන්නවා. ප්‍රගති කියන්නේ ඔයා ශිව තාණ්ඩව නටලා ශිව දෙවියන් සතුටු කරන්න ඕනි කියලා. එතකොට ඔයාට නාගමාණික්කය ගන්න පුළුවන් කියලා.
ආ වෙනුවෙන් සටන් කරා කියලා. විශාකා කියන්නේ අනන්ත වෙනුවෙන් ඔයාගේ අම්මා සටන් කළේ කියලා. ඊළඟට ප්‍රගති අහනයි කතා කරන එක විශාක රාධිකාට පෙන්නනවා. මේ වෙලාවේ ප්‍රගති අහනට කියන්නේ ඔයා ශිව තාණ්ඩව නටලා ජයග්‍රහණය කරලා නාගමාණික්කය දිනනවා මගේ ආශිර්වාදය ඔයාට කියලා ප්‍රගති ආනගේ මූණ අතගාලා එතනින් යනවා. මේ දිහා බලන් ඉන්න රාධිකා කියන්නේ මම ශිව තාණ්ඩව නටන්න ලෑස්ති කියලා. තාණ්ඩව නටලා කොහොම හරි දිනනවා කියලා. ඔන්න ඊළඟට අහන වගේම රාධිකා ශිව තාණ්ඩව නටනවා. ප්‍රගති වගේම හැමෝම මේ දිහා බලන් ඉන්නේ. තාණ්ඩව නටාගෙන එළියට ගියාම ප්‍රගති කියන්නේ දෙන්නම එකටමයි නැවැත්තුවේ. දෙන්නම ජයග්‍රහණය කරා නාගමාණික්කය ලැබෙන කෙනා දෙවියන් තීරණය කරයි කියලා. ඊළඟට අනන්ත ශිව දෙවියන් ළඟට ගිහින් කියන්නේ මට නාගමාණික්කය වෙනුවෙන් ආර්යමන් පවා අතාරින්න පුළුවන් කියලා. රාධිකා ශිව දෙවියන්ට කියන්නේ මටත් හැමදේම අතාරින්න පුළුවන්. මගේ සියලුම බලතල සියලුම අයිතිවාසිකම් කියලා කියද්දි මෙතෙන්ට පාෂාවිත් කියන්නේ ඔයා ඒ වගේ දෙයක් කරන්නේ. අපි මෙච්චර කල් හැමදේම කරේ අපේ ඉලක්කය වෙනුවෙන්. මේ වෙනකම් මම ඔයාව දාලා ගියේ නෑ. මම ඔයාගේ තාත්තා. ඔයාට මේ ලෝකේ ඉන්නේ මම විතරයි. ඔයාගේ අම්මත් ඔයාව දාලා ගියා. ඔයාගේ නංගි හැමෝටම විරුද්ධව හිටගත්තා. ඔයාට ඔයාගේ තාත්තා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? මට ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුළුවන්. ඔයා මම වෙනුවෙන් ඔයාගේ ජීවිතේ දෙනවා නේද කියලා අහද්දී රාධිකා ඔව් කියලා කියනවා. රාධිකා කියන්නේ තාත්තට මගේ ජීවිතේ ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ප්‍රගති එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. පාෂා කියන්නේ මගේ දුව ජීවිතේ දෙන්න සූදානම් කියලා. ප්‍රගති කෑ ගහනවා මගේ දුව පොඩි කාලේ ඉඳන් ඔයාගේ ප්‍රයෝජන වෙනුවෙන් පාවිච්චි කරා මම මේක වෙන්න දෙන්නේ නැහැ කියලා. රාධිකා කියන්නේ මම තීරණය කරලා ඉවරයි. මම පොඩි කාලේ ඔයා මාව දාලා ගියා. තාත්තා තමයි මාව හදාගත්තේ. තාත්තා මගේ ජීවිතේ ඉල්ලනවා නම් මට දෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ පුරවට සිහිය එනවා. පාෂා පිහියක් අතේ තියාගෙන ඔයාගේ ජීවිතේ අරන් මුළු ඉන්දියාවම විනාශ කරන්න පුළුවන්. එතකොට අපේ ඉලක්කය සම්පූර්ණයි කියලා පාෂා පිහිය අරන් රාධිකා පැත්තට යනවා. මේ වෙලාවේ පුරව කෑ ගහනවා. ප්‍රගති වගේම අනන්ත නාගයින් වෙලා පාෂාව අල්ල ගන්නවා. සුශාන්තා කියන්නේ පාෂාව අතාරින්න කියලා. ප්‍රගති කියන්නේ මගේ දුවගේ ජීවිතේ ගන්නකම් මම ඉන්නේ නැහැ කියලා. අහන කියන්නේ මගේ සහෝදරියගේ ජීවිතේ ගන්න කලින් මගෙත් එක්ක සටන් කරන්න වෙයි කියලා. රාධිකා කියන්නේ තාත්තේ වාට මගේ ජීවිතේ ඕනිනම් ගන්න. මට මේ කාවවත් වැඩක් නැහැ. මම පොඩි කාලේ ඉඳන් අම්මට සහෝදරීට වෛර කරා කියලා රාධිකා හොඳටම අඬනවා. මේ වෙලාවේ ප්‍රගති වගේම අහන මනුෂ්‍ය රූපෙට එනවා. රාධිකා කියන්නේ කිසි දෙයක් දන්නේ නැති මගේ සහෝදරීට මම හැමදාම රිද්දුවා. මම හැම වෙලේම එයාගේ ජීවිතේ විනාශ කරන්න හිතුවේ. ඒත් අද මගේ අම්මා සහෝදරි මගේ ජීවිතේ වෙනුවෙන් ඔයත් එක්ක සටන් කළා. මට මං ගැන මම මගේ ජීවිතය මගේ අම්මා වෙනුවෙමුයි මගේ සහෝදරී වෙනුවෙමුයි කියලා රාධිකා පිනවා. ආහන වගේම ආර්යමන් කෑ ගහගෙන රාධිකා ළඟට එනවා. පාෂා කියන්නේ අපේ ඉලක්කය වෙනුවෙන් මම වෙනුවෙන් ඔයාට ජීවිතේ දෙන්න තිබුණානේ කියලා. රාධිකා ආර්යමන්ට කියන්නේ මම ගොඩක් වැරදි කරා. ඔයාට ගැලපෙන්නේ අනන්ත කියලා. අනන්තගේ අත ආර්යමන්ගේ අතින් තියලා කියන්නේ මම ආදරය කරන්න සුදුසු නෑ. මට හැමදාමත් ආදරය කරේ පුරව විතරයි කියලා කියද්දී පුරව දුකින් බිමට වැටෙනවා. පුරව එක්ක හිටියානම් මම කාටවත් වෛර කරන එකක් නෑ කියලා රාධිකාගේ ජීවිතෙත් අවසන් වෙනවා. පුරව රාධිකා කියලා කෑ ගහනවා. ඊළඟට අනන්ත නාගයෙක් වෙලා පාෂට පහර දෙනවා. ඊළඟට අහන කෑ ගහලා කියන්නේ රාධිකාගේ ජීවිතේ මේ විදියට නැති වෙන්න හේතුව තමුන් කියලා ශිව දෙවියන්ගේ ත්‍රිශූලය අතට ගන්නවා. පාෂා hina වෙලා කියන්නේ මම මැරුණත් ඉන්දියාව විනාශ වෙනවා කියලා. සුශාන්ත එපා කියද්දිම අනන්ත ත්‍රිශූලෙන් පාෂාට ගහලා පාෂාගේ ජීවිතයත් අවසන් කරනවා. සුශාන්ත අහන්නේ ඔයා මේ මොකක්ද කරේ කියලා. අනන්ත කෑ ගහලා කියන්නේ
ඔයා තවමත් මේ මිනිහා ගැන හිතනවද? එයා නිසා ඔයා ගලක් වුණා. පාෂා නිසා ඔයාගේ මුළු පවුලටම ශාප වැදුනා. ජීවිත ගාණක් විනාශ කරපු කෙනෙක් වෙනුවෙන් අඬනවද කියලා. සුශාන්තා කියන්නේ මම වගේම තමුණුත් අඬනවා. මම තමුන්ට ශාප කරනවා. තමුන්ට තමුන්ගේ ආදරේ නැති වෙනවා. තමුන්ට ඒ වෙනුවෙන් අඬන්න වෙනවා කියලා. අහන කියන්නේ මගේ ආදරේ දැනටමත් මගෙන් වෙන් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ආර්යමන් ළඟට ඇවිත් කියන්නේ නෑ අහන ඔයා මගේ මම ඔයාට ආදරෙයි. ඔයා වැරැද්දක් කරේ නෑ. චංගිස්තාන් වල කට්ටිය ඔයාගේ පවුලේ අයගේ ජීවිතේ නැති කරා. ඒකට ඔයා එයාලට දඬුවම් කරේ. ඔයා මාව දාලා යන්න එපා කියලා කියනවා. මට යන්න වෙනවා කියලා අනන්ත යන්න හදද්දි කුණාටුවක් එනවා. මේත් එක්කම ශිව දෙවියන්ගේ රූපේ මතුවෙනවා. හැමෝම ශිව දෙවියන්ට වඳිනවා. ශිව දෙවියන් කියන්නේ රාධිකා ආදරයට එහා ගිහින් කැපකිරීම කරලා එයාගේ ජීවිතය ආදරය වෙනුවෙන් අවසාන මොහොතේ කැප කරන්න තීරණය කරා. ඒත් මේ නාගමාණික්‍ය අනන්ත වංශයේ නාගරජින අනන්තට දෙනවා කියලා නාගමාණික්‍ය ශිව දෙවියන් අනන්තට දෙනවා. ශිව දෙවියන් කියන්නේ ආදරය තමයි විශ්වාසයේ පදනම. ආදරය තමයි ජීවිතය කියන්නේ කියලා. ආදරය කියන්නේ දෙවියනුයි මිනිස්සුයි එක්වීම. අද ඉඳන් අනන්ත පවුල නිදහස්. අපේ ශාපෙන් අනන්ත පවුල නිදහස් වෙනවා කියලා. මේ වෙලාවේ ශිව දෙවියන් අනන්තට මිනිහෙක් එක්ක විවාහ වෙන්න අවසර දෙනවා. ඒ කියන්නේ අනන්තට ආර්යමන් එක්ක විවාහ වෙන්න පුළුවන්. ඊළඟට විශාඛ අනන්තගෙන් නාගමාණික්‍ය ගන්නවා. අනන්ත නාගයෙක් වෙලා විශාඛව අල්ල ගන්නවා. ඊළඟට ආර්යමන් විශාඛගේ ඇඟට දැලක් දානවා. මේ වෙලාවේ විශාඛ බිමට වැටෙනවා. ඊළඟට විශාඛ පොළව හිල් කරගෙන ඇතුළට යනවා. ඊළඟට අනන්ත එයාගේ පුටුවෙන් වාඩි වෙනවා. ඊළඟට අනන්තට හැමෝම ආචාර කරනවා. ස්තුති කරනවා. ඊළඟට කට්ටිය එතනින් යනවා. ආර්යමන් අනන්තට නැගිටින්න අත දෙනවා. ඊළඟට දෙන්නම ප්‍රගතිට වඳිනවා. ප්‍රගති කියන්නේ මට දැන් යන්න වෙනවා පුතේ. ඔයාලා ගැන බලාගන්න කියලා. ඊළඟට ප්‍රගති රාධිකා ළඟට යනවා. ප්‍රගති රාධිකාගේ ඇඟෙන් අත තියද්දී රාධිකාගේ ආත්ම එක් කරගෙන යනවා. අනන්ත වගේම ආර්යමන් මේ දිහා බලන් ඉන්නවා. අහන ඊළඟට ආර්යමන්ගෙන් අහන්නේ ඒ දැල ගැන ඔයා දන්නේ කොහොමද කියලා. ආර්යමන් කියන්නේ මම දැන් ඉන්නේ සර්පෙක් එක්කනේ කියලා. ඊළඟට ආර්යමන් කියන්නේ මට ඔෆිස් එකේ තිබිලා පොතක් හම්බුණා. ඒකේ තමයි තිබ්බේ කියලා. ඊළඟට අහන නැති වුණ හැමෝම වෙනුවෙන් පහනක් පත්තු කරනවා. ප්‍රගති, රාධිකා, පවුලේ අය, ආර්යමන්ගේ තාත්තා මේ හැමෝම වෙනුවෙන්. අනන්ත හිතන්නේ ඔයාලා හැමෝම මගෙත් එක්ක ඉන්නේ කියලා මම හිතන්නේ. මොකද මම දැන් ප්‍රෙග්නන්ට් කියලා. ඊළඟට ආර්යමන් අනන්තට රත්තරන් මාලයක් දානවා. අහන ලැබෙන්න ඉන්න බබාට කියන්නේ ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් ආයෝජනයක් කරා කියලා. මේ වෙලාවේ බබා පයින් ගහනවා. අහන කියන්නේ බබා රත්තරන් වලට කැමතියි කියලා. ඊළඟට ආර්යමන් වගේම අහන සතුටින් ඉන්නවා. ඊළඟට සුශාන්ත නාග ස්වරූපෙන් පාෂා ගියපු තැනට යනවා. ඒ කියන්නේ කන්ද මුදුනට. පහළ බලාගෙන කියන්නේ අපි හැමෝම බලාගෙන හිටපු දේ අනන්ත වංශයේ නාග රැජින වෙනස් කරන බලයට උපත සමස්ත සර්ප රාජධානියේ අනාගතයේ වෙනුවෙන් ඔයාට එන්න වෙනවා කියලා. මේ වෙලාවේ මකර ඇස් අරිනවා. ඉතින් මේ විදිහට තමයි මේ කතාවේ 7 වෙනි දිගහැරුම අවසන් වුනේ. අපි කලින් සාකච්ඡා කර හිටපු තැන ඉඳන් කතාවේ නැවතත් හමු වෙමු. බයි.